මං කොහොමද චයිල්ඩ් කෑර් වල ප්ලේස්මන්ට් හොයාගත්තේ කියලා වෙලද තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මං කලිනුත් එක වීඩියෝ එකක් කළා ඒකේ පොඩි අප්ඩේට් එකක් දුන්නා. මෙතනදී මේ වීඩියෝ එකේදී දැන් මම ප්ලේස්මන්ට් කරන ගමන් ඉන්නේ. එතකොට මම මුලින්ම හොයාගත්ත විදිය ගැන මම කියන්නම්. දැන් මම කරේ ඔන්ලයින් කෝස් එකක්. ඒ කියන්නේ මාස 6ක කෝස් එකක්. එතනදී මුලින්ම මුල් මාස 4 මම තීරි පාට් එක සම්පූර්ණයෙන් ඉවර කරා. එතකොට එතන එක ඇසස්මන්ට් තිබුණා. සති දෙකෙන් දෙකට වගේ මම හිතන්නේ ලෙසන්ස් 8ක් විතර තිබුණා. ඒ හැම ලෙසන් එකක් අන්තිමටම ඇසස්මන්ට් එකක් තියෙනවා. එතකොට ඒක සබ්මිට් කරලා ඒකේ රිසල්ට් එක ආවට පස්සේ අපිට ඊළඟ එක පටන් ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඒ 8 ඉවර කරේ. සාමාන්‍යයෙන් මාස 4ක් විතර අරගෙන මම ඒ තීරි පාට් එක සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඊට පස්සේ ඔහොම දැන් අන්තිම හරිය වෙනකොට දැන් මගේ කෝස් එක ගැන කිව්වොත් එතනදී දැන් සමහර ඒ කියන්නේ ටේප් වගේ මං හිතන්නේ සමහර කෝස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ප්ලේස්මන්ට් හොයලා දෙනවා ඒගොල්ලෝගේ ස්ටුඩන්ට්ස්ලාට. නමුත් මම පටන් ගත්තේ ඔන්ලයින් කෝස් එකක්. එතකොට යාළුවා පටන් ගද්දිම කිව්වා ප්ලේස්මන්ට් හොයලා දෙන්නේ නැහැ කියලා. ඒකට හේතුව තමයි ඒ කියන්නේ දැන් එක දැන් මුදල් ගැන කතා කරත් දැන් සාමාන්‍ය ටේෆ් වල වගේ දැන් සිටිසන් පර්මනන්ට් රෙසිඩන්ට්ස් නොවනවා නම් ඒ කියන්නේ ඔයාලා ඒ වගේ තැනක ඔයාලගේ කෝස් එක පටන් ගන්නවා නම් එතකොට මං හිතන කෝස් එක ඉවර වෙද්දී සාමාන්‍යයෙන් 13000ක් 16000ක් ඔය වගේ අතර ප්‍රමාණයක ඩොලර්ස් වලින් ඔස්ට්‍රේලියානු ඩොලර්ස් වලින් මුදලක් ගෙවන්න ඕන. නමුත් මට එච්චර මුදලක් ගෙවන්න උවමනාවක් තිබුණෙත් නැහැ. ඒ වගේ මෙච්චර සල්ලියක් තිබුණෙත් නැහැ නිසා මම පටන් ගත්තේ ඔන්ලයින් කෝස් එකක්. එතකොට සාමාන්‍යයෙන් කෝස් එකටම ඩොලර් 1500ක මුදලක් තමයි යන්නේ කෝස් එක ඉවර කරන්න. එතකොට මම තෝරාගත්තේ දැන් එයාලගේ තිබුණ එක ඔප්ෂන්ස්. ඒ කියන්නේ අපිට මාස 6න් ඉවර කරන්න පුළුවන්, අවුරුද්දෙන් පුළුවන්, අවුරුදු දෙකමාරෙන් පුළුවන් ඔය වගේ. මම තෝරාගත්තේ මාස 6කින් ඉවර කරන්න. මොකද මට ඉක්මනටම සර්ටිෆිකේට් එක ගන්න උවමනාවක් තිබුණා. එතකොට දැන් කෝස් එක පටන් අරගෙන එතකොට ඩොලර් 3500කින් 500ක කෝස් එකක්. ඒ වගේම යාලා ප්ලේස්මන්ට් හොයලා දෙන්නේ නැහැ කියලා කියනවා. නමුත් දැන් මම දකිනවා ඒ කියන්නේ යාලා ප්ලේස්මන්ට් ස්ටුඩන්ට්ස් ඒ කියන්නේ සෝරි යාලා ස්ටුඩන්ට්ස්ලා ගන්නකොට යාලා දැන් ඇඩ්වර්ටයිස් කරනවා යාලා ප්ලේස්මන්ට් හොයලා දෙනවා කියලා වෙලා. මේක මම කෝස් ප්‍රොවයිඩර්ගේ නමත් කියනනම් යාලා රෙජිස්ටර්ඩ් ට්‍රේනින් ඕගනයිසේෂන් එකක්. ඒ කියන්නේ ITAC කියලා වෙලා. ඔයාලට සර්ච් කරලා බලන්න පුළුවන් ITAC. එතකොට මමත් මුලින් එක කෝස් ප්‍රොවයිඩර්ස්ලා ගැන හොයලා පස්සේ මට හොඳයි කියලා හිතුනේ මේක. මොකද යාළගේ හොඳ Google reviews එකක් තිබුණා. කොහොම හරි දැන් මම තීරි පාට් එක මාස 4 කරලා අන්තිම සාමාන්‍යයෙන් යාලා කියනවා ඒ කියන්නේ ප්ලේස්මන්ට් හොයන්න පටන් ගන්න කියලා වෙලා අන්තිම වෙනකන් ඉන්නේ නැතුව. එතකොට දැන් එතනදී මමත් ගියා එක සෙන්ටර්ස් වලට ගියා. එතකොට යාලත් එක්ක ගිහලා සෙන්ටර් ඩිරෙක්ටර්ස්ලාත් එක්ක කතා කරා. ස්පයි කියලා මට මතකයි. ගෙවල් කිට්ටු 3-4ක් තිබුණා. ඒවට ගියා. එතකොට හැමෝම අනික මම ඒ කියන්නේ මට හම්බුනේ නැහැ ප්ලේස්මන්ට්. මොකද එයාලා කියපු දේ තමයි දැන් මම හොයන්න පටන් ගත්තෙත් ඒප්‍රිල් මේ වගේ අවුරුද්ද මැද කිට්ටුව. මොකද ඒ වෙද්දිස් ගොඩාක් සෙන්ටර්ස් වල ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්ද මුල ඒ කියන්නේ ප්ලේස්මන්ට් හොයන්න පටන් ගන්නවා නම් හොඳයි කියලා කියන්නේ. ඒ කියන්නේ එයාලා ඒ වෙනකොට සෙන්ටර්ස් වලට කට්ටිය අරගෙන එක ෆිල් වෙලා නැහැ. එතකොට දැන් සාමාන්‍යයෙන් මම හොයන්න පටන් ගත්තේ මැද නිසා එතනදී සෙන්ටර්ස් වලට කට්ටිය අරගෙන ගොඩක් කට්ටිය කිව්වේ මේ අවුරුද්දට ගන්න ඕන කට්ටිය අරගෙන ඉවරයි. එතකොට ලබන අවුරුද්ද බලන්න පුළුවන්. සමහරු ගොවා මේ අවුරුද්ද අපි ප්ලේස්මන්ට් ස්ටුඩන්ට්ස්ලා ගන්න නැහැ. එතකොට එයාලගේ එක පොලිසිස් තිබුණා. ඒ නිසා ඒ කියන්නේ ඒ ගියපු තැන් වලින් මට ප්ලේස්මන්ට් හම්බුනේ නැහැ. ඊට පස්සේ මම කරපු දේ තමයි ඒ කියන්නේ දැන් ඔය ඉන්න අතරතුර මම නිකන් ජොබ්ස් වලට ඇප්ලයි කරත් ඉඳියා. එතකොට ඔයාලා දන්නවා ඇති මෙහි තියෙන හොඳ රෙපියුටඩ් චයිල්ඩ් කැර් සෙන්ටර් චේන් එකක් good start කියලා. එතකොට මම එයාලගේ තිබිච්ච ජොබ් වේකන්සි එකකට ඇප්ලයි කරා. මම දන්නවා මට හම්බෙන්නේ නැහැ කියලා. නමුත් මම නිකන් ඇප්ලයි කරලා බැලුවා. එතනදී මගේ වාසනාවකට වගේ මට එක ජොබ් එකකින් රිප්ලයි ආවා. ඒ කියන්නේ එයාලා මට ෆෝන් ඉන්ටර්විව් එකකට කෝල් කළා. ඊට පස්සේ මම ෆෝන් ඉන්ටර්විව් එක කරා. ඒ කරනකොට එයාලා මුලින්ම කියපු දේ තමයි ඒ කියන්නේ මම හිතන්නේ එයා හරියට මගේ CV එක කියවලා නැහැ. මම දාලා තිබුණෙත්
මම දැන් සර්ටිෆිකේට් 3 එක තාම කරමින් ඉන්නවා කියලා වෙලා. එතකොට එයාලා මුලින්ම කෝල් කරපු ගමන් මට කිව්වේ අපි හොයන්නේ සර්ටිෆිකේට් 3 එක සම්පූර්ණ කරපු කෙනෙක්. මම හිතන්නේ ඒ වෙලාවේ තමයි හරියට මගේ CV එක කියවලා තියෙන්නේ. ඊට පස්සේ මම කිව්වා නෑ මම තාම කරමින් ඉන්නේ. එහෙම කියලා ඊට පස්සේ මම ටක් ගාලා මේ කෝල් එක තියන්න කලින් මම එයාගෙන් අහුවා මට ප්ලේස්මන්ට් හොයාගන්න පුළුවන් වෙයිද කියලා වෙලා ඔයාලගේ සෙන්ටර්ස් වල. ඊට පස්සේ එයා මට කිව්වා දැන් මම ඉන්නේ බෙන්ඩිගෝ ඒරියා එකේ. එයාවට සෙන්ටර්ස් 3ක් තියෙනවා. ඒවට කෝල් කරලා බලන්න එයාලා ඔයාලට උදව් කරાવી කියලා. ඊට පස්සේ මම නිකන් ඒක පොඩි කනෙක්ෂන් එකක් විදියට තෝරගෙන මම ඒ පර්සන්ගේ නමක් දන්නවා. එතකොට මම එයාවත් ටිකක් මෙන්ෂන් කළා මම මෙහෙම ෆෝන් ඉන්ටර්විව් එකකට ගියා. එහෙමත් මෙන්ෂන් කළා. ඊට පස්සේ මම සෙන්ටර්ස් අවුට තියෙන සෙන්ටර්ස් 2-3කට ඊමේල් කරා. මට ඔයාලගේ ප්ලේස්මන්ට් එකක් ගන්න පුළුවන්ද කියලා ප්ලේස්මන්ට් කරන ඔපචුනිටි එකක් ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මට එක සෙන්ටර්ස් 2කින් රිප්ලයි ආවා. කොහොම හරි එක good start early learning එකකින් මට රිප්ලයි ආවා පුළුවන් ඔයාලට උදව් කරන්නම් කියලා වෙලා. එතකොට ඒ විදිහට තමයි පොඩි කනෙක්ෂන් එකක් සාමාන්‍යයෙන් කියන්නේ කනෙක්ෂන් එකක් තියෙනවා නම් හොඳයි කියලා වෙලා. ඒ කියන්නේ චයිල්ඩ් කෙයාර් සෙන්ටර් එකක් එක්ක ඔයාලා තනියම නම් ප්ලේස්මන්ට් හොයාගන්න. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් සෙන්ටර්ස් වලින් ඒ කියන්නේ කෝස් ප්‍රොවයිඩර් වලට මොනවාද ප්ලේස්මන්ට් හොයලා දෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එතනදී අපි එහෙම හොයන්න ඕන නැහැ. නමුත් අපි තනියෙන් ප්ලේස්මන්ට් හොයාගන්නවා නම් එතකොට ඔයාලා ඒක මුල් ඒ කියන්නේ කෝස් එකේ තියරි පාර්ට් එක සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් ඉන්න එපා. ඒ කියන්නේ මැද හරියදී වගේ පටන් ගන්න සෙන්ටර්ස් වලට ගිහිල්ලා කතා කරන්න මොන හරි කනෙක්ෂන්ස් තියෙනවා නම් ඒ දේවල් යූස් කරන්න අඳුරන කවුරු හරි ඉන්නවා නම් ඒ හරහා සෙන්ටර්ස් වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ උදව් කරනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ දැන් අවුරුද්ද මැද වගේ වෙද්දී සෙන්ටර්ස් වලට ගන්න ඕන ප්‍රමාණය අරගත්තට පස්සේ සාමාන්‍ය ප්ලේස්මන්ට් දෙන්න කැමති නැහැ. ඉතින් ওই විදිහට තමයි දැන් මම good start එකේ එතකොට ප්ලේස්මන්ට් වලට යනවා. දැන් සාමාන්‍යයෙන් මගේ රික්වයර්මන්ට් එක තමයි මම පැය 160ක් කම්ප්ලීට් කරන්න ඕන ප්ලේස්මන්ට් අවශ්‍ය විදිහට. එතකොට දැන් මම තෝරගත්තේ සතියේ සඳුදා අඟහරුවාදා බදාදා දවසට පැයට ගානේ සතියේ දවස් 3ක් ගිහිල්ලා එතකොට මාස 2කින් විතර සති 8කින් විතර මේ පැය 160 කම්ප්ලීට් කරන්න තමයි තෝරගත්තේ. එතනදී මගේ තියෙන දැන් ඔන්ලයින් කරාට එතකොට ප්ලේස්මන්ට් එකේ ඒ ට්‍රේනර් කෙනෙක් එනවා. එයාලගේ කෝස් ප්‍රොවයිඩර් ඒගොල්ලෝගේ ට්‍රේනර් කෙනෙක් එනවා. එතකොට එයා ඇවිල්ලා ප්ලේස්මන්ට් එක අන්තිමට අපි ඒ දේවල් හරියට කරනවාද කියලා චෙක් කරනවා. එතකොට ඒගොල්ලෝගේ ලිස්ට් එකක් තියෙනවා. එයාලා චෙක් කරනවා. එතකොට බේබි රූම් එකේ ටොඩ්ලර් රූම් එකේ කරන්න ඕන ඇක්ටිවිටීස් තියෙනවා. එතකොට මේ දේවල් ඔක්කොම චෙක් කරලා තමයි ඒගොල්ලෝ එතනදී ඒක කන්ෆර්ම් කරන්නේ. මම හිතන්නේ ඊට පස්සේ අපිට සර්ටිෆිකේට් එක හම්බ වෙනවා. ඉතින් ඔය විදිහට තමයි මම ප්ලේස්මන්ට් හොයාගත්තේ. ඉතින් මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ දැන් කවුරු හරි ඉන්නවා නම් චයිල්ඩ් කෙයාර් කෝස් එකක් පටන් අරගෙන හරි කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් හරි එතකොට ප්ලේස්මන්ට් හොයලා දෙන්නේ නැති. ගොඩක් වෙලාවට අපි ප්ලේස්මන්ට් හොයලා දෙන කෙනෙක් එක්ක කෝස් එක පටන් ගන්නවා නම් ඒක හරිම සිකියුර්. ඒ කියන්නේ අපි දන්නවා අපිට ප්ලේස්මන්ට් එකක් හම්බ වෙනවා. අන්තිමට අපිට සර්ටිෆිකේට් එක ගන්න පුළුවන් කියලා වෙලා. නමුත් දැන් අපි තනියම ඒක පොඩි රිස්ක් එකක්. ඒ කියන්නේ අපි තනියම ප්ලේස්මන්ට් හොයා ගන්නවා කියලා වෙලා කෝස් එකක් පටන් ගන්න එක රිස්ක් එකක්. එතකොට කොහොම හරි බැරි නැහැ පුළුවන්. ඒ කියන්නේ අඳුරන කට්ටිය හරහා කනෙක්ෂන්ස් තියාගෙන එහෙම හොයාගන්න පුළුවන් බැරි නැහැ. එතකොට ඒකට ටිකක් අර මහන්සි වෙන්න ඕන. අපි ගිහිල්ලා සෙන්ටර්ස් එක කතා කරන්න ඕනේ, දේවල් කරන්න ඕනේ. ඉතින් කොහොම හරි දැන් කරගෙන යනවා. එතකොට තාම මම පැය 40ක් වගේ කවර් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට මොන හරි තව අප්ඩේට්ස් තියෙනවා නම් ඒ කියන්නේ මගේ ට්‍රේනර් හම්බුණාද එයා චෙක් කරන්නේ. ඒ වගේ සර්ටිෆිකේට් එක ගන්න තැනට වෙනකම් මොන හරි තියෙනවා නම් ආයි ඉස්සරහට මම වීඩියෝස් කරන්න. ඔයාලටත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඒ ගැන අහන්න. Thank you.